අපි කියමු ඔන්න දැන් මේක තමයි ස්ට්‍රිප් එක. හරිද? අපි සක්මන් කරගෙන ගිහලා දැන් මහන්සි. හරිද? එකපාරට මෙහෙම ගිහිල්ලා ඉඳගෙන මෙහෙම ඔහොම කරන්න බෑ. හරිද? අපි සක්මන් වලින් දැන් සක්මන් වලින් ඉවත් වෙනකොට දැන් අපි කියන දැන් දැන් හොඳටම මහන්සි. හරිද? දැන් මේක සක්මන් මළුව මේ සක්මන් මළුවෙන් බහිනකොට බොහෝ දැන් අර එහෙම තියාගන්න ඕනේ. ඒක කායගත සති කියන එක අපි භාවිත කරනවා. කායේ ඕන දැනෙන තැන අරමුණු කරන්න පුළුවන්. විලිම්බුවෙන් උඩ ගන්න පුළුවන් ඊට පස්සේ. හරිද? එතකොට අපි මේ අර සක්මන් කරනවා වගේ නෙවෙයි බොහෝම හිමින්. හරිද? සිහියෙන්ම කරන්න ඕන. හරිද? ඊට පස්සේ අපි අඳුම මොනවාරි හදාගන්නේවා මේ හැම එකක්ම සිහියෙන් සිද්ධ වෙනවා. ඒකල දැන් ඉඳ ගන්නවා. මේ ධනිස් නැමෙනවා, මේවා ඇදෙනවා, අරව මේ හැම එකක්ම අපිට සිහිය පිහිටුවාගෙනම තමයි අපි ඉඳ ගන්න. හරිද? පුළුවන් තරම් හැමින් කරන්න. මුතු ඊළාමකට ගෙතුවද? හරිද? ඉඳගත්තා. ඊට පස්සේ අපි වතුර ටිකක් බොන්න ඕන කියලා. අත දිගෑරෙනකොට. හරිද? මේ කාය ධාතු, පොට්ටබ්බ ධාතු සංයෝගෝයි මොනනම් හඳුනා ගන්න පුළුවන් තමයි. එහෙම නැත්තම් කන ආරමුණු කරනවා නම් කන ආරමුණු කරත් කමන්නේ. මොකක් හරි ඉන්ද්‍රියක ඉන්න ඕන. අපි දැන් කනයි කයයි භාවිත කරන නිසා අනිත් ඒවාට යන්නේ නැහැ දැන්. කල්පනා වෙනකොට නම් යන්න මෙපා. හරිද? ඉතින් මොකද මනස කියන්නේ හරි ඩිසෙප්ටිව් එකක්. ඊට පස්සේ උන් අපි දැන් බලන්නකො මේ කෝපේ මෙහෙම අල්ලපු ගමන් ටච් සෙන්සේෂන් එක ප්‍රකට වෙනවා. එහෙම නැතත් ටච් සෙන්සේෂන් එකක් තියෙනවා. මෙහෙම අපි ගත්තා ඊට පස්සේ බොන්න මෙහෙම ගන්නකොට කට ළඟට දැනෙන්නේ මේ වේට් එක දැනෙනවා. මේ හැම එකකම හට ගැනීම විදීම් පරම්පරාවක් තියෙනවා. මම පැහැදිලි කරන්නම් පස්සේ. තව ටිකක් මොනවා අපි වතුර ටිකක් බොනවා. ඊළඟ බොමු. ඒක ගොඩාක් හිමින් කරන්න ඕනේ. හැම ඇඟිල්ලක්වත් නිකන් මූව් වෙන්න බෑ. හැම එකක්ම සිහියෙන් තමයි. හරි. හරි. මෙහෙමයි මහත්තයා වෙලා තියෙන්නේ ඔය බෞද්ධ ග්‍රන්ථ කියලා තියෙන නේද පොත් තියෙනවා නේද ඔය පොත් මේ බලලා නිවන් දකින්න බෑ හරිද අපි පළවෙනි එක තේරුම් ගන්න ඕනේ ඒක එහෙමනම් අපි පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්න මේ වගේ මොකක්ද අපි මේ කියන්නේ යන්න අර කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඉන්න බෑනේ අපි දැනගන්න ඉතින් මොකක්ද වෙන්න හදන්නේ ඉතින් ඔය බෞද්ධ ග්‍රන්ථ පරිශීලනයේ බෞද්ධ ග්‍රන්ථ කියන જાතිය නෑ ඇත්තම කියනවනේ මේ ඇත්ත චිත්ත ඇත්ත කියන්නේ ඉතින් දෙන්න පුළුවන් සමාවෙන්න බෑ ඉතින් චිත්ත ඇත්ත තමයි අපිට කවදා හරි අපිව ගලවන්නේ පැණි රහ බොරු වලට වඩා චිත්ත ඇත්ත හොඳයි හෙලෝ මහත්තයා සන්නස මේ මට මේ අනුරාධික සන්නස සනීප නැහැ කියලා මේ කියන්නේ ඔව් සනීප නැති ඉන්නේ මහත්තයා මට කතා කරන්න හරි තාම එහෙමද සන්නස මේ බලලා වඩිනවද ඔව් හිතාගෙන ඉන්නවා හොඳයි සන්නස මම පස්සේ මේ මං එන්නම්කෝ සන්නසට පස්සේ ගම් මහත්තයා මට හරි විහෙත ගතියක් තියෙනවා අර චිකන් කුන්නේ වගේ මොකක්ද මන්ද එහෙමද හරි මං මේ මෙහෙට එන්නම්කෝ සන්නස වලලට හරි කොහොමද හරි හොඳයි සන්නස විශේෂයෙන්ම මගෙන් ඉල්ලා හිටියා පොඩි කතාවක් කරන්න කියලා මම ස්වාමින් වහන්සේ වඳුරන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ භාවනා යෝගී වෙන්න ළඟම හාමුදුරුවෝ ගෝනගලපුර සුමේද හාමුදුරුවෝ කියලා උන්වහන්සේ මම ජර්මනි බර්ලින් විශ්වවිද්‍යාලෙන් දැති උන්වහන්සේ මට අනුශාසනා කරා විවිධ ආකාරයෙන් එතකොට මම ලංකාවට ආපු වෙලාවේ උන්වහන්සේ මට කිව්වා මෙහෙම නුවර මේ විදුසිංහ මහත්තයා ඉන්නවා ඉදිරි මහත්තයෙක් එතුමා ලංකාවට ඇවිල්ලා ඉන්නවා එතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳලා එතුමා මේ සදර කලකිරලා මාගාව මහාන වෙන්න යනවා ඉතින් ගිහිල්ලා එතුමා හම්බෙන්න කියලා ඉතින් මම 2000
5 වගේ මට මතක හැටියට මම ඇවිල්ලා නුවර ඇවිල්ලා මෙතුමාම හම්බ වුණා. ඒ හාමුදුරන් එතකොට ගිහි මහත්මයා හැටියට මම හම්බ වුණේ. ඉතින් මම බර්ලින් විශ්වවිද්‍යාලේ ඉඳලා ආවේ මෙතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ. ඉතින් අපි දුන්නා ඉතින් බොහොම ළඟ යාළුවෝ හැටියට ආශ්‍රය කරා. ඉතින් ටික කාලයක් යනකොට ඊට පස්සේ හාමුදුරුවෝ මේ කිව්වා දැන් මහණෙනින්ද කාලේ හරි කියලා. ඊට පස්සේ දිනනීම කරගෙන එදා ස්වාමීන් වහන්සේම මහණෙනින්ද එක්කගෙන ගියේ මම. ඉතින් ගිහිල්ලා උන්වහන්සේගේ ඉතින් අවශ්‍යතාවයේ තිබුණේ ඇත්තටම මේ සසරේ තියෙන භයානකම අපිට කියලා දීලා ඒක පුළුවන් තරම් ජනගත කරලා ඒ ස්වාමීන් වහන්සේගේ ගමන යන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් හැමෝටම මේ ධර්මය ලබා දෙන්න. ඉතින් ඒ වගේම මම උන්වහන්සේගේ මිත්‍රෙක් හැටියට මගේ අවශ්‍යතාවය තිබුණේ ඇත්තටම මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න. ඒක නිසා ඉතින් උන්වහන්සේ මට මගේ වැඩේටත් උදව් කරන ගමන් උන්වහන්සේගේ සිත දියුණු කරන වැඩ කරමින් ඒ අතරේ අපි ලංකාවේ ගොඩක් භාවනා යෝගී වෙන්න පුළුවන් බලගතුම විශ්වීය ස්ථාන හොයා ගියා කාලයක් තිස්සේ. ඒ යන අතරේ අතරම අපි විශේෂිත වූ ස්ථානයක් මමත් හොයලා එකක් ලබා දුන්නා උන්වහන්සේට. කොහොම හරි ඒ අවස්ථාවේදී විවිධ බලපෑම් නිසා එතෙන්ට යන්න බැරුණා. ඊට පස්සේ අපි අනුරාධ මහත්තයාගේ තැනටත් සපමිලා ඉතින් උන්වහන්සේ ඒ භාවනා යෝගී වැඩ කටයුතු දිගටම කරා. ඉතින් උන්වහන්සේ හැමතිස්සෙම කිව්වේ මේ සසර ගමන ඉතාමත් නික්මන් කෙටි කරගන්න අවශ්‍යයි කියලා. ඉතින් මම හිතනවා මෙතන ඉන්න ඔබතුමාලා සීල දෙනාට ඔබතුමීලා සීල දෙනාට මට වැඩගත් වෙන්නේ උන්වහන්සේ මට අනුරාධ මල්ලි අන්තිමට කිව්වා උන්වහන්සේ යම් තත්ත්වයක මේ ටිකක් අපහසුතාවකින් හිටියයි කියලා. මොකද අපි මේ සංසාර ගමනෙන් ඈතර වෙන සබ්ජෙක්ට් එක උන්වහන්සේට අවශ්‍ය තරම් අපෙන් කෙරුන්නේ නැහැ කියන එක. ඉතින් ඒක ඇත්තටම මම හිතනවා දැන් තුනක් අපිට ඒ දේ කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේට කරන ලොකුම ගෞරවය ඒකයි. ඉතින් අපි මේ බෞද්ධ සමාජයේ වැඩි දෙනෙක් මම හිතන්නේ ඉන්නේ. ඉතින් අපෙන් ඒ හැත්තිලා යන ධර්මයට අපි නැවත යොමු වෙන්න ඕනේ. අපි හම්බුනේ ඉතින් වහන්සේ වැඩිනත් අපිට ඒ අවසර ලැබිලා අපි ඒ දේ කරන්න සීල දනාම එක්වවෙමු. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මම හිතනවා ස්වාමින් වහන්සේගේ වැඩ පිළිවෙලක් තිබුණා. මටත් හැමතිස්සම කිව්වේ කීර්ති මහත්තයා රටේ ආර්ථිකය ගොඩනගන්න පැත්ත ඔයා බලන්න. මම ආධ්‍යාත්මික පැත්තෙන් ඒ වැඩ ටික කරනවා කියලා. ඉතින් මගේ ඔය ග්‍රැෆීන් නිෂ්පාදනය වලදී ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවට මට නොකිය හාමුදුරුවෝ අපේ රංජිත් මහත්තයාට එහෙම කියලා ඒ මගේ ප්‍රශ්න වලටත් විසඳුම් ජාත්‍යන්තර ප්‍රශ්න එනකොටත් විසඳලා දීලා තුනා. ඉතින් ඒ වගේ උන්වහන්සේට ඉතින් එළොමෙල ඔක්කොම එදා ඉඳන් පෙවුණා. උන්වහන්සේ ඇත්තටම භාවනා යෝගී වෙන්න ඉස්සෙල්ලා ගෙදර ඉන්නකොටත් උන්වහන්සේට හැකියාව තුන මම හිතන්නේ හාමුදුරන්ගේ නංගි අද ඇවිල්ලා ඉන්න මහාචාර්යතුමිය. ඉතින් ඒක නිසා ඉතින් උන්වහන්සේට මම හිතනවා විශ්වයේ ඉතින් විශේෂ තැනක් තියෙන හාමුදුරු කෙනෙක් තමයි මේ ගිහි හැටියට මෙහෙට ඇවිල්ලා හිටියේ. ඉතින් උන්වහන්සේ අවසාන කාලේ ඉතාමත්ම හිත දියුණු කළා, ඉතාමත්ම බලගත් තැනක හිටියේ. මොකද මට මතකයි අපි නුවර ඉන්න කාලේ උන්වහන්සේ දළදා තප්පවණේ වැඩ ඉන්නකොට මාත් එක්ක ඒ කාලේ සාකච්ඡා කරනවා යම් යම් දේවල්. ඉතින් එක දවසක් කිව්වා මහත්තයා අද නම් හරි වැඩක් සිද්ධ වුණා. මම සක්මන් කරනකොට උදේ අහසින් මේ සමම්පිච්ච මල් ඉස්සා කියලා. ඊට පස්සේ උන්වහන්සේ හැමතිස්සම උදේ පාන්දර සක්මන් කරනකොට ඒ සමම්පිච්ච මල් ඉන්න දේ සිද්ධ වුණා. ඒ වගේ ඉහළ තලවල ගොඩක් ආත්ම උන්වහන්සේට ඇත්තම සම්බන්ධ වෙලා හිටියා. ඒක මම පෞද්ගලිකව දන්නවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඉතින් මම කියන්නේ අපි ස්වාමීන් වහන්සේට ගැන ගෞරවයක් හැටියට අපි පුළුවන් තරම් බලමු උන්වහන්සේ අවසාන මොහොත වෙනකල් කියපු ඒ ආධ්‍යාත්මික දියුණුව වෙන්න. ඒ වගේම අපේ සංස්කෘතිය ධර්මය ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යෑම තමයි මම හිතන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ දේ අපි අතින් ඉෂ්ට කරමු කියලා ඉල්ලා සිටමින් මගේ වචන සාධනය කරනවා. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මට සම්බන්ධ පොඩි සියලුම දෙනාට පැහැදිලි කිරීමක් කරන්න
ගෞරව ආරාධනා කරනවා අනුරාධපුර මතවත්වල. ප්‍රථමයෙන් මහා සංඝරත්නයේ අවසරයි. අපගේ උපාසක මහත්මිය අවසරයි. එතනට අද දින සම්මෙන් ඉන්න ප්‍රධාන දායක සහ ශ්‍රද්ධාවත් උපසිරසීලාගේ අවසරයි. අමතරව එතන වැඩ ඉදින මහා සක්වල රත්න දේවතල වැඩ ඉන්න සියලුම අතුෂ්‍යමාන විශ්ව ශක්තියින්ගෙන් අවසරයි. ඇත්තටම ඔබතුමා වගේ මේ යුග පුරුෂයා මට හම් වෙන්නේ ඔබතුමා අතකැරි දලදා අපවඩි. ඔබතුමාගේ කැබ් එකේ. ඒතරම ඊට පස්සේ තමයි ඔබතුමා කිව්වා මේ කොස්ලන්දේ. ඒතර මං කිව්වා මං නකල්ස් ඉදමක් තියනවා. අනේ නකල්ස් හොඳයි කියලා. ඊට පස්සේ ඉදවන්නේ මේ ඇත්තම නකල්ස් වල වැඩියා මේ රමුක්කුලට. රමුක්කුලට වැඩම කළේ ඉන්න තමයි මේ ඉදම මට හම්බුනේ. ඊපස්සේ තමයි කිව්වේ මෙතන හරි ෂෝක් අපි මෙතන දෙමු කියලා ඒ මුල් ආරම්භය. එදා පිට අද දක්වා පුදුම බැඳීමක් සහ ඒ මේ උතුමයාගෙන් ලැබුණු දැනුම් විශ්වකෝෂය. ඒක යන්න බෑ කියන්නේ ආසද්ද ලෝකේ තියෙන හැම මට වචන වලින් කියන්න බෑ ඒ ඥානෙ. කියන්නේ යුග පුරුෂයෙක් කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම යුග පුරුෂයෙක්. ඒක හරියට කවුරුත් දන්නේ නැහැ මම හිතන්නේ. දන්නවනම් මෙහෙම ඉන්නෙත් නැහැ. ඔබතුමා කිව්වා මම ඔබතුමාට කිව්වා කියන්නේ එතුමාගෙන් හරි වැඩේ අපි පරක් වුණාද කියලා හිතනවා. ඒ වුණාට ලෝකේ තියෙන සත්‍යයට අපි මුහුණ දෙන්න. ඒකට අපි හැමදාම එතුම කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අපිට මට ඇත්තටම දුන්න ලොකු මේ පණිවිඩය තමයි දැන් අපි හැමතැනම ගියාම අපි කියනවා මේ මලකෙවලට ගියාම අනිච්චා සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්තා නිවිද්දන්තු මේක අපුක්නා නිවනටපත් වෙනවා. ඒක කිව්වට අපි දන්නේ මොකද්ද මේ කියන්නේ. කියන්නේ අනිච්චා උපාද වය ධම්මිනෝ කියලා හැමතැනම කියනවා අපි දන්නේ මලකෙවල වල තමයි විතරයි ඇහෙන්නේ. ඒ මේ ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ මේ ස්වාමීන් හැම දේශනාවකම මේ ස්වාමීන් වහන්සේගේ දෙතොලට ඇහු දෙන්නේ හට ගැනීම බිඳීම. ඔය කතාවනේ කියන්නේ. ඒක හට ගැනීම බිඳීම කියන්නේ උපාද වය කියන්නේ. ඒක මේවා ස්වාමීන් වහන්සේ කිව්වා ද්වි ස්වභාවය විතර නෙවෙයි ත්‍රිත්වයක් තියෙනවා කියලා. ඒක ඔබතුමාලා දැනන්න මොකද්ද කියන්නේ අපිට බෞද්ධ හිතේට අපිට වැරදිලා තියෙනෙත් එතන. ඊට පස්සේ ගා ප්‍රතිරූප. ඒක ලෝකේ තියෙන මේ විශ්වයේම තියෙන එකම ධර්මතාවය ත්‍රිත්වයක් සහ ද්විත්වතාව. ඒ ද්විත්වතාව තුල තමයි යන්න පුළුවන් ඉහළම ස්ථානෙට යන විදිහ තමයි මේ උන්වහන්සේ අපිට කිව්වේ. ඒකට චර දැනුවා. ඒක මම පෞද්ගලිකව අත්දැකීම මොකද මම ඔය විද්‍යා ශාස්ත්‍රයෙන් අධ්‍යයනය කරනකොට ලෝකේ ඔය නාසයට ඔය තියෙන හැම එකම ටෙස්ලා හැම කෙනෙක්ම අධ්‍යයනය කරලා තියෙන මේ දැනුම. අපිට හිතා ගන්න බෑ මේ දැනුම මේ උත්තරමයා ගාව කොහොමද තියෙන්නේ කියලා. මට හිතෙනවා ඇති මම හිතන්නේ මේ කතා කරා මොකද ඔක්කොම දන්නවා හාමුදුරුවෝ කවුද කියලා ඒක හාමුදුරුවෝ ගැන. අවසාන වශයෙන් විශේෂයෙන් කියන්නේ අපි මේ කරපු හැම දෙයක්ම එදා මට මම හම් වෙලා අද දක්වා කරපු සෑම දෙයක්ම එතුමාගේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අනුදැනුම පිට තමයි කරේ. කියන්නේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ අහලා තමයි අපි කරේ කියන්නේ මෙතන ලොකු අපිට අවසන් වෙනකම් ලොකු කියන්නේ අභියෝග සහ කරුණු තීරණ වලට පවෙන්න සිද්ධ වුණා. ඒක හැම එකක්ම අපි අවසානයේ දක්වා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි සිද්ධ කරේ. ඒ සිද්ධ කරනකොට මම මේක අවස්ථාවක් කරගන්නවා කියන්නේ අපි අතින් වැරද්දක් වුණා නම් ඒකට අතපසුබිමක් කරේ වුණා නම් සමා වෙන්න කියලා සියලුම දායකයන් සහ මෙතන සියලු දෙනාගෙන් ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන් අපිට දායක වුණා දර්ශන මහත්තයා තව නම් නොකී ගොඩක් කට්ටිය අපිට විශාල උදව් මේ උපකාර කරා මේ අවස්ථාව මේ සාර්ථක කරගන්න සඳහා එයාට උත්සාහික දායක සභාව විදියට ස්තුතිවන්ත වෙන ගමන් මේ සභාවේ කටයුතු මෙතනින් නිමා කරනවා.
එහෙනම් මුලත් මත සියලු දෙනාට ස්තුතියි. එක ප්‍රාර්ථනා කරමු අපි කවුරුත්. මොකද අපි සියලුම දෙනාට ස්වාමීන් වහන්සේ හම්බුණා. ඒ වගේම දැන් සමහර අය දුක් වෙනවා, කඳුළු සලනවා. එහෙම වෙන්න එපා. මොකද ස්වාමීන් අපි මේ මාර්ගේ යනවා නම් ස්වාමීන් වහන්සේ ජීවමානයි. ඒ මාර්ගේ යන්න තියෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනාම ප්‍රාර්ථනාවක් කරමු. කවදා හරි දවසක අනාගතයේ සංසාරේදී මානවර සාන්තිවද්‍ර ස්වාමීන් වහන්සේ අනාගතයේ දවසක කවදා හරි සම්බුත් ශාසනයක් පිහිටුවයි. එදාට සම්බුත් ශාසනය තුළ අපි සියලුම දෙනාට එකතු වෙලා නිවන් දකින්න අවස්ථාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර තනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හබලක් නැති බොරුවක් ඇති මිනිසුන් වෙති පෙරලක් නැති මේ සසර තනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. ඇති ගෙදරක් නැති ගමනක් වෙති වෙනසක් නැති මේ සසර තනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.